දෙයක්. ඉතින් මේ කලාව ජීවිතය කරගත් උදවිය එහෙම නැත්නම් ජීවිතයේ කලාව කරගත් උදවිය අපිට බොහෝ විට මේ චිත්‍රාගාරය තුරදී මුණ ගැහෙනවා. ඉතින් අදත් අපිට ඒ වගේ අපූර්ව චරිතයක් හමු වුණා. ඇය හංසිනී මහරගේ බොහොම දුර බැහැරක ඉඳලා ගල්ගමුව වගේ ප්‍රදේශයක ඉඳලා අද මේ චිත්‍රාගාරයට ආවේ සුවිශේෂී කර්තව්‍යයකට. අපි මුලින්ම ඔබ දෙමි ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. කලාව ගැන මම කලින් සඳහන් කළා. හංසිනී මහත්මිය මේ ඔබ කලාවන් දෙකක මම දන්න තරමින් මගේ කියවීම හරිනම් නියැලෙනවා. ඔව්. සූපවේදය සහ ගීත කලාව. ඔව්. අපිට කියන්නකෝ මේ වැඩසටහනට පූර්විකාවක් හැටියට පාසල් අධ්‍යාපනය කොහොමද කොහෙද ලැබුවේ? ගුරුවරු කවුද? පුංචි කාලේ කොහොමද ගෙවුනේ? මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්ගම UB වන්නායක ජාතික පාසලේ. ඉතින් මගේ පියාගේ අභාවයත් එක්ක මම 9 වසරෙන් පාසලෙන් අයින් වෙලා විදේශගත වුණා වැඩිදුර අධ්‍යාපනයට. විදේශගත වුණා. සාමාන්‍යයෙන් විදේශගත වෙලා කොච්චර කාලයක් හිටියද? මම අවුරුදු 5ක් හිටියා. හරි. එතකොට මේ කොහොමද සූපවේදී පැත්තට නැඹුරුවක් ඇති වුණේ? මම පොඩි කාලේ ඉඳලම කෑම හදන්න ආසයි. නිකම්ම ගමන් කොවිඩ් ආවනේ. එතකොට කොවිඩ් ඉන්න ගමන් මට හිතුණා මොනවා හරි නිකන් ගෙදර ඉඳගෙන කරන්න ඕනේ කියලා. ඊට පස්සේ නිකම්ම පටන් ගත්ත එක තමයි දැන් අද මේ බිස්නස් එකක් විදිහට කරන්නේ. ටිකක් දැවැන්තව කරගෙන යනවා. සමහර කර කියනවානේ මේ ඕනම අඳුරු වලාවක රිදි රේඛාවක් තියෙනවා කියලා. කොවිඩ් වසංගතය කියන්නේ මුළු ලෝකෙටම බලපෑව තමයි. හැබැයි අතරේ යම් යම් හොඳ දේවලුත් සිද්ධ වුණා අපේ රටේ. ඉතින් එහෙම හොඳ දෙයක් තමයි බුදුමේටත් සිද්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ ව්‍යාපාරයට දැන් කොච්චර කාලද? දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මොනවද මේ ව්‍යාපාරය සිද්ධ වෙන්නේ? මේක මම මේ බර්ත්ඩේ කේක්ස් තමයි කරන්නේ. ඊට අමතරව කෑම ಜಾති, පීට්සා, බිරියානි ඒ වගේ කස්ටමර් රික්වෙස්ට් කරන විදිහට ඒ දේවල් කරලා දෙනවා. හරි. ඔය අතර තමයි මේ පුංචි කාලේ නම් මම දන්න විදිහට හරිනම් ගීත ගායනයට යොමු වෙන්නේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ ඇතරම් පොඩිම කාලේ ඉඳන්. මගේ අපේ ගෙදර සංගීත ආభాෂය තිබ්බා. මගේ අප්පච්චි රජරට සේවසින් කරපු කෙනෙක්. ඉතින් එයාගේ හීනයක් තමයි මේ ගීත ගායනය. මගෙන් එයාව මගෙන් දැකීම. ඉතින් ඉස්සරලාම මම මයික් එකක් අතට ගත්තේ ගල්ගම පෙර පාසල් අවදියේ. එහෙම තමයි මෙහෙම ආවේ. පෙර පාසල් අවදියෙන් තමයි ඔන්න පොත් තබන්නේ ගීත ගායනයට. හරි. ඊටු ප්‍රශ්න වලට යන්න කලින් මම කැමතියි ඔබ නිර්මාණය කළ අලුත් ගීතයක් කියලා දැක්වුවා. ඒ ගීතය යම් තාක් දුරකට පද පෙළ කීපයක් අපි ගායනා කරමු. හරි. රැකාන්සේ ඇවිලෙන තරුවක් වාගේ නිසොල්මනේ ඔබ සිටියා නොහඬනා සිතක් ළඟ නොවැටෙනා රැස්සක් ලෙසින්. ඔබට කවුරු හරි කෙනෙක් මතක් වුණාද? එයාව තමයි මටත් මතක් වුණේ. මට අහන්න ඕනේ මේ හඬ ඇහුණට පස්සේ අලුත් සින්දුවක් කියන්න මෙච්චර කාලයක් ගියේ මොකද? කොහොම හරි කාලය ගත වෙලා මම දැන් දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් මං හිතන්නේ මේක වෙන්න ඇති කාලය කියලා මට හිතෙනවා. මේම කාලයට එළියට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් ওই ගීතයත් එක්ක ලැබුණ ප්‍රතිචාර මොන වගේද? ප්‍රතිචාර නම් ඇත්තටම මේ ඉහළයි. ගොඩක් ඉහළයි. මේක මගේ පළවෙනි ගීතය. මේක මම හිතන්නේ මොහුණු පොතේ ගොඩක් ජනප්‍රිය වුණා. ඔව්. ගොඩක් ජනප්‍රිය වුණා. ওই ගීතය හරහා මට මේ සෑහෙන්න ඒ කියන්නේ ශාස්ත්‍රීය සංගීත ශාස්ත්‍රයේ දැවැන්ත චරිත වලින් සෑහෙන්න මේ තව ඉදිරියට කරගෙන යන්න වැඩසටහන් වලට ආරාධනා ලැබුණා. මම හිතන්නේ ඒක මේ මට ලැබිච්ච ලොකු වාග්යක්.
ඔව් මේ ගීතය ලියුවේ ගේ පද රචනය කාගේද සංගීතය කාගේද? ගීතය ලිව්වේ නීතිඥ දයානන්ද රත්නායක. ඔහුත් සංගීත ශේෂ්ත්‍රයේ දැවැන්ත චරිතයක්. කියන්නේ සංගීත ශේෂ්ත්‍රයේ දැවැන්ත චරිත සඳහා ගේ පද රචනා කරන කෙනෙක්. මේක මියුසික් කරේ විශාරද රෝහණ ධර්මකීර්ති සර්. ඔහුත් දැවැන්ත චරිතයක්. ඉතින් ඒ දෙපළත් මට සෑහෙන්න ලොකු සපෝට් එකක් දුන්නා මේ ගීතයට. දැන් ඔයත් එක්කම හැඳෙන දේ තමයි ඔබේ හඬ පරාසය. දැන් මම ළඟින්දම මේ ගීතයට සමන් දුන්නානේ. ඔබේ හඬ විවිධ වූ පරාසයන් ඔස්සේ විහිදී යනවා. ශාස්ත්‍රීය ගීත ගායන සම්බන්ධයෙන් යම්කිසි හැදෑරීමක් තියෙනවද? ඔව් හැදෑරීමක් කියන්නේ ඔබ අහන්නේ මගෙන් ගීත ගායනා කරන්න කොහේ ඉගෙන ගත්තද නැත්නම් නෑ මම මෙහෙමයි මම පුංචි කාලේ ඉඳන් විෂයක් විදිහට මියුසික් කරා ඊට පස්සේ පාසල් අවදියේ තරඟවලට සමස්ත ලංකා තරඟවලින් දෙන්නලා තියෙනවා ඒ වගේ තරඟවලට ඉදිරිපත් වුණා නිකන් මෙහෙම කියමුකෝ අපි ගෙදර ඉද්දිත් නිකන් මුමුණනවා එහෙම යනවා ඉතින් දැන් මේ කාලේ මට මේ සංගීත ශාස්ත්‍රයෙන් තව ටිකක් ඉදිරියට යන මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම විශාරද විභාගෙට පෙනී සිටිනවා. බොහොම හොඳයි. මොකද මේ ඔබේ ඇත්තටම මේ හඬ ඇහෙනකොටම මට මේ ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක් මතක් වුණා මගේ සිහියට ආවා. හඬ සම්බන්ධයෙන් කොහොමද තියෙන ප්‍රතිචාර? හඬ සම්බන්ධයෙන් ඇත්තටම හොඳයි. මෙහෙම දැන් ගීතේ වැළඳගත් අය කියන්නේත් මගේ හඬ අහන අය කියන්නේත් බොහොම කලාතුරකින් දුර්ලභ හම්බෙන හඬක් පිහිටලා තියෙනවා කියලා. ඇත්තටම මේ ඒක මටත් බොහොම මේ ළඟින් ඉඳන් අහපු කෙනෙක් හැටියට හොඳට දැනෙච්ච කාරණාවක්. දැන් ඔබ අලුතෙන් ශාස්ත්‍රයට ගීතයක් දායාද කරලා තියෙනවනේ. ඔව්. මේ කාලේ එහෙම අලුතෙන් ශාස්ත්‍රයට එන කෙනෙක්ට හොඳ කාලයක් කියලා හිතනවද? ඔව් මං හිතනවා ඒක මෙහෙමයි. ඒක පද රචනය, සංගීතය ඔය ඔක්කොමත් එක්කම ගායන විලාශය ගායන හැකියාව ඔය හැමදේත් එක්කම මිනිස්සු වැළඳ ගන්න විදිහ. දැන් අද ඇත්තටම දැන් අද කාලේ සංගීතය ගත්තාම අපි මෙහෙම කියමුකෝ කකුල් දෙකට සින්දු කියන්නේ. ඔක තමයි ඇත්ත. ඉතින් මම පොඩ්ඩක් ඉතින් අර හදවතට සින්දු කියන ගීත ගායනා කරන්න තමයි කැමති. කියන්නේ භාවාත්මක ගීත තමයි ගායනා කරන්න කැමති. කියන්නේ සංවේදීව දැනෙන ගීත. ඉදිරියටත් ඒ වගේ බලාපොරොත්තුවක් තියෙනවද? ඔව් තියෙනවා. මට ශාස්ත්‍රීය අතිශය ජනප්‍රිය කෙනෙක්ගෙන් ඇරයුමක් ලැබුණා. එතුමත් එක්ක යුග ගීතයක් ගායනා කරන්න. ඊට අමතරව ශාස්ත්‍රීය ඔය චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ගෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔය චිත්‍රපටිවල සින් කරන්න. ඊට අමතරව තව දැවැන්ත චරිත වලින් ආරාධනා 4-5ක්ම ලැබිලා තියෙනවා අලුත් ගීත නිර්මාණයට. ඔව්. දැන් ඊළඟ කාරණාව තමයි මේ එහෙම ආරාධනා ලැබෙනවා කියන එක ලේසි පහසු වැඩකුත් නෙමෙයි. මේ ශාස්ත්‍රයේ තමන්ගේ හඬට ලැබෙන ගෞරවාන්විත ආරාධනයක් තමයි ඒ තියෙන්නේ. ගීතයක් ගායනා කරනකොට හඬනේ ප්‍රබල වෙන්නේ. එතකොට මේ ඔබේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඉස්සරහට යනකොට අර ව්‍යාපාරය කියන එකට මොන වගේ දෙයක් සිද්ධ වෙන්නේ? මම ඇත්තටම මේ දෙකම බැලන්ස් කරනවා. දැන් ගීතයත් එක්ක මම පහුගිය දවස්වල සෑහෙන්න බිසි වුණා. ගීතයත් එක්ක ඒ කියන්නේ රෙකෝඩින්ස් වලට කොළඹ රෙකෝඩින් තිබ්බේ. කොළඹ ඇවිල්ලා ඔය විෂුවල්ස් හදලා ඒත් මම මගේ බිස්නස් එක අතෑරියේ නෑ. දැන් කොහොමත් ඔබ කොළඹ ආවා කිව්වහම මටත් මතක් වෙනවා මේ අපේ ජානක මහත්මයා හැම පොළොන්නරු ඉඳලා සෑහෙන කට්ටක් කාලා තමයි මේ ශාස්ත්‍රයේ ඉන්නේ. ඔබත් අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඉතින් මේ දුර ප්‍රමාණය ගැන මොකද හිතෙන්නේ? ඒක අභියෝගයක්ද කොහොමද? ඇත්තටම ਉਹ අභියෝගයක් කොළඹ එනවා කියපුවාම අපි පාන්දර 3ට විතර ඉන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඒ වුණාට අතාරින්න බලාපොරොත්තු නැහැ. අනිවාර්යෙන් ජීවිතය කියන්නේ හැම දෙයක්ම අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ. කාරණාවක්. අවසාන වශයෙන් මොනවද ඉදිරි බලාපොරොත්තු? ඉදිරි බලාපොරොත්තු සංගීත ශාස්ත්‍රයෙන් දිගු ගමනක් යන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාරය තව නව මුහුණුවරකින් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට
සංගීත ශේෂ්ත්‍රයේ දිගුදුරක් යන සහ හොඳ නිර්මාණ මිනිස් කියන්නේ ප්‍රේක්ෂකයාගේ හදවත්වලට වැදෙන නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් මේ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් වෙන්න කියලා අපි තරුණි නාලිකාව හැටියට ඔබට බොහොම ආදරයෙන් සුභාශිංසනය කරනවා. ඒ වගේම ඔබේ ඉදිරි සියලුම වැඩ කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි ඔබතුමාටත්.